සිතිජයමයි මේ ආමින් සිත්රතා ඇතින් සීනයේ ගිලෙනා දිනයක හමුවෙනා දිනයක වෙන්වෙනා හීනක ජීවිතේ තවරා. Hi everyone, welcome back to another study vlog. Today I am starting my study session at 12 pm and I will be studying until 10 tonight. Let's have a calm and productive day together. Hi! ඔන්න ඉතින් අද මම ඔයාලත් එක්ක ස්ටඩි vlog එකක් තමයි ෂෙයා කරගන්න හදන්නේ. ඒ කියන්නේ අද මම දවල් 12 ඉඳන් රෑ 10 වෙනකම් මම පාඩම් කරේ කොහොමද කියලා තමයි මේ vlog එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් ඇත්තටම මම මේක plan කරලා කරපු vlog එකක් නෙමෙයි. මොකද මම ඔයාලගේ comment කියවනවනේ. කලින් vlog එකට ලස්සන කමෙන්ට් දාලා තිබුණා. ඉතින් ඒක කියවද්දි මට හිතුණා ආපහු vlog එකක් කරන්න ඕනේ කියලා. මොකද ඉතින් ඒ කමෙන්ට් කියවද්දි මට ගොඩාක් ආස හිතෙනවා. මේ තියෙන්නේ ජම්බෝල. ඉතින් මට හිතුණා මේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න. මොකද ගොඩක් කට්ටිය ජම්බෝල දැකලා නැහැනේ. ඒක නිසා මට හිතුණා වීඩියෝ ක්ලිප් එකක් මේකට ඇඩ් කරොත් හොඳයි කියලා. මොකද මේවා හැදෙන්නේ කාලයකට සැරයක්. ඒක නිසා ආය vlog එකක් කරද්දී මේක නැති වුණොත් එහෙම කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් මම vlog දෙන්නත් පරක්කු වෙනවනේ. ඒක නිසා vlog එක දෙද්දි සමහර විට මට මේක ගන්න බැරි වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ඉතින් දැන් නම් ඔන්න ඇවිදලා එද්දී දවල් 12 වෙලා ඊට පස්සේ මම මේ විදිහට වොෂ් එකක් දාගෙන මම ස්ටඩි රූටින් එකක් හදාගත්තා. ඉතින් ChatGPT එකෙන් තමයි මම මේ ස්ටඩි රූටින් එක හැදුවේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට පාඩම් කරන්න හිතෙන්නේ නැති වෙලාවක ස්ටඩි රූටින් එකක් ChatGPT කියලා හදාගන්න. ඔයාට ඕනනම් ඔයා පාඩම් කරන්න ගන්න වෙලාව, ඔයා ස්ටඩි කරන එක නවත්තන වෙලාව ගහලා ස්ටඩි රූටින් එකක් හදලා දෙන්න කිව්වොත් එහෙම ඉතින් එයා හදලා දෙයි. ඉතින් ඊට පස්සේ මම to do list එකක් හදාගත්තා. ඉතින් third term test එකට plan එකක් හැදුවා. මම ඒකේ වීඩියෝ එක YouTube upload කරා. ඉතින් ඒක බැලුවේ නැත්නම් බලන්න. ඉතින් ඒකට අනුව තමයි මම මේ දවස් ටිකේ ස්ටඩි කරන්නේ. ඉතින් මට පාඩම් කරන්න තියෙන සිංහල මේ දවස්වල. ඒක නිසා මම සිංහල බැලුවා. සිංහල පාඩම් දෙකක් දාගත්තා. ඊට අමතරව මට ඉස්කෝලේ homework සහ විද්‍යාව එක පාඩමක් පාඩම් කරන්න තිබ්බා. ඊට පස්සේ ලන්ච් ටයිම් එකෙන් පස්සේ මම ස්ටඩි කරන්න පටන් ගත්තා. පැය දෙකක් මේ විදිහට මම ටයිමර් එකකුත් දාගත්තා. ඉතින් අද මම ඔයාලත් එක්ක ස්ටඩි ටිප්ස් ෂෙයා කරගන්නවා. ඉතින් කාලෙකින් ස්ටඩි ටිප්ස් ෂෙයා කරගන්න බැරි වෙච්ච නිසා ඔන්න මම මේ vlog එකෙන් ස්ටඩි ටිප්ස් ෂෙයා කරගන්නවා. ඉතින් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ওই දිග පාඩම් එහෙම තියෙනවනේ. ඉතින් ඒ දිග පාඩම් කරන් යද්දී සමහර වෙලාවට අපිට මැදදී කම්මැලි හිතෙනවනේ. ඒ වගේම මේ පාඩම් කරන්න එපා වෙනවා කියලා පැත්තකින් තියෙන අවස්ථාවක් නැතුවම නෙමෙයිනේ. ඔන්න ඉතින් ඒ වගේ අවස්ථාවල ඒ පාඩම අනිවාර්යෙන් පාඩම් කරගන්නත් එපානේ. අපි බලමු එහෙනම් මේ වගේ දිග පාඩම් ලේසියෙන් මතක තියාගන්නේ කොහොමද කියලා. පළවෙනි ස්ටෙප් එක තමයි අපි පාඩම හොඳට කියවන්න ඕනේ. ඒ කියන්නේ අපිට තේරෙන විදිහට ටක් ගාලා කියවගෙන ගියා නම් හරි. ටක් ගාලා කියවට කියවද්දී ඒකේ තියෙන ඒවා යම් තාක් දුරට අපේ ඔළුවට දාගන්නත් ඕනේ. ඊට පස්සේ ඒ පාඩමේ කියවෙන සරල තේරුම මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. අපි අපේම ප්‍රශ්න කරන්න ඕනේ මේ පාඩම මොන වගේද? මේ පාඩමේ තියෙන්නේ මොනවද? මේ පාඩමෙන් මොනවද කතා කරන්න කියලා අර ඒ පාඩමේ සරල අදහස අපි ඔළුවට දාගන්න ඕනේ. ඉතින් මම අලුතෙන් පැලයක් හැදුවා. ඒ පැලේ තමයි පෙන්නේ. ඉතින් ඒක මම මේසුරින් තියාගත්තේ නැහැ. අර මම පාඩම් කරන බෝඩ් එකකින් තමයි තියාගත්තේ. ඊට පස්සේ මෙන්න මෙයාවත් ටික වෙලාවක් හුරතල් කරා. ඉතින් මේක තමයි මගේ බ්‍රේක් ටයිම් එක.
ඉතින් ඒ බ්‍රේක් ටයිම් එකේදී පොඩි කෑමකුත් කාලා තමයි මම ස්ටඩි කරන්න පටන් ගත්තේ. හරි, එහෙනම් අපි අර දිග පාඩම් කරන එකේ දෙවෙනි ස්ටෙප් එක මොකක්ද කියලා බලමු. දෙවෙනි ස්ටෙප් එක තමයි අපිට පුළුවන් ඒ පාඩම කියවලා පාඩම කොටස් වලට බෙදා ගන්න. ඒ කියන්නේ පාඩම කියවලා ඉවර වෙලා ඒක සම්පූර්ණයෙන්ම මතක තියාගන්න උත්සාහ කරන්න එපා. මොකද ඒක ඊළඟ වෙලාවේදී අමතක වෙනවා. ඒ කියන්නේ තව දවස් 2-3ක් ගිහින් බැලුවොත් එහෙම ඒ පාඩම අමතකයිනේ. ඒක නිසා අර දිග පාඩම එකවර මතක තියාගන්න කවදාවත් යන්න එපා. ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් ඒ පාඩම කොටස් වලට බෙදා ගන්න. දැන් ඒක ගත්තොත් එහෙම දැන් ඔය අපිට විද්‍යාවල එහෙම පාඩම් පොතෙන්ම මේ කොටස් වලට බෙදලා දෙනවා. ඒ කියන්නේ පාටුන එහෙම බැලුවොත් ප්‍රධාන මාතෘකා වලට තියෙනවා තව අනු මාතෘකා හැම. ඒවා බලලා අපිට කොටස් කරගන්න පුළුවන්. ඊට පස්සේ කොටස් වශයෙන් අපිට පාඩම් කරන්න පුළුවන්. ඉතින් මේකට අපි චංකින් මෙතඩ් කියලාත් කියනවා. මේ විදිහට කොටස් වලට අපිට බෙදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ දිග පාඩමෙන් සමරි එකක් හදා ගන්න. මේක තමයි ස්ටෙප්ස් 3. ඒ කියන්නේ පාඩම කියවලා ඉවර වෙලා තේරුම් අරගෙන කොටස් වලට බෙදලා ඒ කියවපු කොටසෙන් ඔයාලට පුළුවන් පොඩි සමරි එකක් හදා ගන්න. ඉතින් ඇත්තටම මේ බාන්නක මේ අහස දැන් නම් හවස් වෙලා තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. මේ දවස් ටිකේම අහස ඔය වගේ පාට තමයි වැස්ස හින්දා දන්නෙත් නැහැ. මේ විදිහට තැඹිලි පාටයි රෝස පාටයි හරිම ලස්සනයි. මේවට තමයි ඉතින් මැජිකල් ස්කයි කියලා කියන්නේ. මම නම් ගොඩක් වෙලාවට අහස දිහා බලන් ඉන්න ආසයි. ඒකත් ඉතින් මේ වගේ රෝස පාට අහසක් දිහා බලන් ඉන්න ගොඩක් ආසයි. ඉතින් මේ කැමරා එකෙන් පේනවටත් වැඩිය ගොඩක් රෝස් පාට වෙලා තමයි තිබුණේ අහස. ඊට පස්සේ ඒ දෙවනි ස්ටඩි සෙෂන් එක කරලා ඉවරුණාට පස්සේ මට මේ හම්බෙච්ච බ්‍රේක් එකනේ. ඉතින් ඒ බ්‍රේක් එකේදී මම මල් කැඩුවා. ඉතින් මම නම් ගොඩාක්ම කැමති සුදු මල් වට්ටි වලට. මොකද පින් පාටයිනේ සුදු මල් වට්ටි. ගොඩක් වෙලා වුණත් ඒ මල් වට්ටි දිහා බලන් ඉන්න පුළුවන්. කොහොම හරි ඊට පස්සේ මම ඒකට තව මල් එකතු කරා. වරා මල් තමයි තිබ්බේ. මොකද වරා මලුත් හැදෙන්නේ කාලයකට සැරයක් නෙහි. අනිත් එක තමයි මේ වරාමල් තියෙන තැන හරිය පොඩ්ඩක් කැලෑව. දැන් ඉස්සරහට කොහොමවත් කඩන්න යන්නත් බැහැනේ. ඒක නිසා මම වරාමල් කැඩුවා. ඇත්තටම ඒ ෂොට් එක ලස්සනට වැදුනා කියලා මට හිතුණා. ඉසතිටි කාම් ලුක් එකක් තමයි මේ වරාමල් වල දෙන්නේ. මම කොහොමත් ඉතින් දම් පාටට ටිකක් ආසයි. මගේ ආසම් පාට දම් පාට. ඉස්සර නම් රෝස පාටනේ. ඊට පස්සේ මම මගේ තුන්වෙනි ස්ටඩි සෙෂන් එක කරා. දැනුත් මම සිංහල තමයි බලන්නේ. සිංහල වල නම් මේ දෙවෙනි පාඩම වෙන්න ඕනේ මම මේ බලන්නේ. අපි එහෙනම් බලමු අර දිග පාඩම් මතක තියාගන්න එකේ 4 වෙනි ස්ටෙප් එක මොකක්ද කියලා. අපි කීකේ හිටියේ සමරි එකක් හදාගන්න එක ගැන්නේ. ඉතින් මේ විදිහට අර අපි පාඩම කොටස් වලට බෙදලා පාඩම් කරාට පස්සේ සමරි එකක් හදා ගන්න ඕනේ. මේ සමරි එක හදාගද්දී අර මේ ඒ පාඩමේ තියෙන මේ ඒ අපි කියන්නේ කීවර්ඩ්ස් කියලා. අන්නේ කීවර්ඩ්ස් දාලා තමයි මේ සමරි එක හදා ගන්න ඕනේ. එතකොට ඒ කීවර්ඩ්ස් කියපුවාම මුළු පාඩමම මතක් වෙන විදිහට තමයි අපි මේක ලියා ගන්න ඕනේ. මොකද එතකොට එක්සෑම් ලඟ වෙලා වුණත් බලන්න පුළුවන් හින්දා. එතකොට මේ සමරි එක අපිට highlights pen වලින් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම පහනක් තිබුණා. ඇත්තටම මේ වීඩියෝ එක ලස්සනට කලර්ෆුල් විදිහට වැදුනා.
ඉතින් මේ වෙලාවේ නම් ලාවඩ වගේ වහිනවා. ඉතින් වැස්ස වෙලාවේ මම කෝපි එකකුත් හදාගෙන ආවා. ඉතින් මම මේ වෙලාවේ පොඩි මොකක් හරි කාටුන් එකක් හරි බැලුවා. කොහොම හරි ඉතින් ඒකේ ක්ලිප් එකක් නම් මට ගන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ මගේ 4 වෙනි ස්ටඩි සෙෂන් එක මට මතක විදිහට දැනුත් මම සිංහල තමයි බලන්නේ. එතකොට 4 වෙනි ස්ටෙප් එක තමයි මේක අපි නැවත නැවත බලන්න ඕනේ. කියන්නේ අපි අර සමරි එක හදාගත්තේ. ඒක අපි හෙට බලන්න ඕනේ. කියන්නේ පාඩම අද කරා නම් අපි හෙට බලන්න ඕනේ. ආය ඊට පස්සේ අනිද්දා බලන්න ඕනේ. ආය සතියකින් බලන්න ඕනේ. මාසෙකින් බලන්න ඕනේ. ඒ විදිහට අපි පාඩම් කරපු දේ නැවත නැවත මතක් කරගන්න ඕනේ. ඉතින් මේක නම් සාමාන්‍යයෙන් වෙන්නෙම නැති දෙයක් නේ. අනිත් එක තමයි අපි පොත වහලා ඒ පාඩම මතකින් කියන්න පුළුවන් විදිහට හදාගන්න ඕනේ. ඒ කියන්නේ මුළු පාඩමම නෙමෙයි අර අවශ්‍ය කරුණු හරි අපිට මතකෙන් කියන්න පුළුවන් විදිහට අපි පොත වහලා ඒ පාඩම කියවන්න ඕනේ තමන්ගේ මතකින්. එතකොට අපිට අර දුර්වල තැන් හඳුනාගෙන ආපහු පොත පෙරලලා ඒ බැරි තැන් බලලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම රෑ වෙලා මේ විදිහට වොෂ් එකක් දාගත්තා. ඉතින් දැන් නම් මම දාලා තිබිච්ච to do list එකේ තිබිච්ච ඒවා මම ඉවර කරා. ඔන්න අද to do list එක complete. මං අද වැඩිය ටාස්ක් එහෙම දැම්මේ නැහැ. ඉතින් ඊට පස්සෙත් මම මේ විදිහට ස්ටඩි තමයි කරේ. දැන් to do list එක ඉවරුණාට මට තව වෙලාව තිබුණ හින්දා මම ආපහු සිංහල බැලුවා. මොකද මේ ටික ඉක්මනට ඉවර කරගත්තාම ලේසියිනේ. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන් යන්න 2026 මගේ ස්ටඩි ටේබල් එක මොන විදිහටද හදන්න ඕනේ කියලා. ඒ කියන්නේ පාට මොකක්ද කියලා මම නම් හිතාගෙන ඉන්නේ නිකන් අර yellow color brown අන්න ඒ පැත්තකට අර vintage vibe එකට හදන්න තමයි මං ආස. ගොඩක් හිතාගෙන ඉන්නවා vintage vibe එකට හදන්න. ඉතින් vintage vibe එක හොඳයිද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම තමයි අර අපිට එක්සෑම් ඉවර වෙලා මං හිතන්නේ සති දෙකක වගේ නිවාඩුව තමයි හම්බ වෙන්නේ 2026ට කලින්. ඉතින් ඒ කාලේ තුලදී තමයි අපිට 2026 ප්ලෑන් කරගන්න වෙන්නේ. මොකද වැඩි කාලයක් නැහැනේ. එක්සෑම් හින්දා කොහොමත් ඒවා කරන්නත් බෑ. ඊට පස්සේනේ කරන්න වෙන්නේ. ඊට පස්සේ මට පස්සේ තමයි මතක් වුණේ IT වල නෝට් එකක් ලියන්න තිබ්බා කියලා. ඉතින් ඒ නෝට් එක ලියලා මම ස්කූල් යන්න බෑග් එකත් රෙඩි කරා. ඉතින් මේ තමයි අපේ 42 days study challenge එකේ first day එක ගත වුණේ. ඉතින් මම ඒ කාඩි රූල තියලා මේ විදිහට ලස්සනට කැපුවා. මොකද ඉතින් කැතට කපන්නත් බැහැනේ. ආපහු තව දවස් 42ක් මේකේ කපන්නත් ඕනේ. ලස්සනට තියාගන්න ඕනේ හින්දා ඒක පොඩ්ඩක් අඩි රූල තියලා පිළිවෙලට කැපුවා. ඉතින් දැන් නම් මම මේ ස්ටඩි vlog එක මෙතනින් නවත්තන්න තමයි හදන්නේ. ඉතින් ඊළඟට ඕනේ vlogs පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි අලුත් vlog එකකින් හම්බෙමු. bye bye.